ඉතින් මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ ක්ලාස් ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඉතුරුන පොඩි කාලයක් තියෙනවනේ. අන්නේ කාලය හරියට මැනේජ් කරලා අන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන ඒ ලෙවල් වලදී තමන් බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න නම් තමන් බලාපොරොත්තු වෙන තමන්ගේ ටාගට් එකට යන්න නම් වැඩ කරන්න ඕන කොහොමද කියන එක ගැන අපි වීඩියෝ එකකට. ඉතින් අද මේකට ඔයාලා තෝරගෙන තියෙන විෂය ධාරාව මොකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ඔයාලා දැනට ඉන්න මට්ටම මොකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ක්ලාස් වැඩ ඊට පස්සේ ඔයාලා ඉදිනදා කරන පාඩම් වැඩවලට මම මේ කියන දේවල් ඔයාලා කැමති විදිහට ඇප්ලයි කරගන්න. ඒ කියන්නේ ඔයාලා දන්නව තමන් ඉන්න මට්ටම. අන්න තමන් ඉන්න මට්ටම අනුව තමන් තීරණය කරගන්න ඕන මමත් මේ දේවල් කළා නම් හරි නේද කියලා හිතලා තමන්ට කැමති විදිහට ඒ දේවල් තමන්ගේ එදිනදා වර්ක් ප්ලෑන්ස් වලට ඇප්ලයි කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. හරිද? මුලින්ම කියන්නම්කෝ මම කොහොමද කියන්නේ හරියටම මේ විදිහට කරොත් තමන් බලාපොරොත්තු වෙන රිසල්ට් එකට තමන්ගේ ටාගට් එකට යන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා මම කියන්නේ කියලා. මොකද නංගිල මල්ල මම මේ විදිහට කරා. ඒ කියන්නේ මම මගේ අත්දැකීම් එක්ක බිල්ඩ් අප් කරගත්තු ක්‍රම පාවිච්චි කරලා ප්‍රශයගෙම ගාලු දිස්ත්‍රික්කෙන් 2022 අවුරුද්දේ මෙඩිසින් යන්න පුළුවන්කමට ලැබුණා. ඉතින් ඔයාලා දන්නවා හැම පළාතකම වගේ ප්‍රශයගෙම මෙඩිසින් යන්නේ 120ක් වගේ සුළු ප්‍රමාණයක්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතනවා ඉතින් මෙයා නම් පටන් ගත්ත දවසේ ඉඳලම සුපිරියට වැඩ කරලා තමයි මේ තත්ත්වයට එන්නේ නැත්තේ කියලා. ඇත්තට මේක හැමුනේ නැහැ. ඒ කියන්නේ මට වැඩ කරන විදිය අඳුරගන්න මේ ට්‍රැක් එක කොහොමද යන්නේ කියන එක අඳුරගන්න යම්කිසි කාලයක් ගියා. අන්නේ කාලය තුළදී මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම මට දැන් තේරෙනවා ඒ ඉගෙනගත්තු දේවල් ඒ ඉගෙනගත්තු ක්‍රම ඉමැත්ස් උනත් කොමර්ස් උනත් ආර්ට් උනත් මේ මොන විෂය ධාරාව කරත් ඒ ලෙවල් ගොඩ දාගන්න සුපිරියටම සෙට් වෙනවා කියලා. ඒ වගේම තමයි මෙඩිසින් ඉන්ජිනියරින් යන ගොඩාක් ළමයි ඒ වගේ ක්‍රම ෆලෝ කරනවා කියලා මම පස්සේ ඇත්තටම දැනගත්තා. ඉතින් මම හිතුවා මේ මෙතඩ්ස් මොනවද ඒව කරන්නේ කොහොමද කියන එක ගැන ඔයාලටත් කියලා දෙන්න ඕන කියලා. එහෙනම් නංගිල මල්ලි අපි එකින් එක බලමු මේ මොනවද කියලා. ඒ වගේම තමයි මේව ගොඩාක් දෙනාට බහුතරයකට සෙට් වෙන බහුතරයක් අනුගමනය කරපු කැම්පස් මෙඩිකල් ෆැකල්ටි ඉන්ජිනියරින් කියපු ගොඩාක් කට්ටිය ෆලෝ කරපු සුපිරි ක්‍රම. ඉතින් නංගිල මල්ලිල ඔයාලා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාලට සතියේ ක්ලාස් තියෙන දවස් ටික හරියට මැනේජ් කරගන්න ඕන. එතෙන්දී ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕන ඔයාලට ක්ලාස් තියෙන මොන වෙලාවල් වලටද මොන දවස් වලටද කියන ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මෙතෙන්දී ඔයාලා කරන්න ඕන මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි හිතමු ඔයා ක්ලාස් 5කට යනවා කියලා. ක්ලාස් 5කට යනවා නම් ඔයාට පුළුවන් නම් ක්ලාස් 3ක් එක දවසක ඊළඟ ක්ලාස් 2 අනිත් දවසේ කියන්නේ අපි හිතමු ඔයා සඳුදා ක්ලාස් 3ක් සෙට් කරගන්නවා. ඊට පස්සේ අඟහරුවාදා ක්ලාස් 2ක් සෙට් කරගන්නවා. අන්න එතකොට ඔයා දවස් දෙකෙන් ඔයාට තියෙන ක්ලාස් සේරම කවර් කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාට පුළුවන් සතිය ඉතුරු දවස් ඔක්කොගෙම හොඳට තනියම වැඩ කරන්න. එතකොට අන්නේ විදිහට Tamanට තියෙන ක්ලාස් ප්‍රමාණය සතියේ තියෙන දවස් ප්‍රමාණය කියන්නේ අඩුම දවස් ගානකින් කවර් කරගන්න පුළුවන් නම් Tamanට අර වැඩ කරන්න ඉතුරු වෙන ලොකු දවස් ප්‍රමාණයක්. අන්න එහෙම තනියම ගොඩාක් වැඩ කරන තමයි ඔයාගේ ලකුණු ඉහළ යන්නේ. ලකුණු ඉහළ යනකොට තමයි ටික මට්ටම උඩට යන්නේ. හරි. දැන් ඔයාට තියෙන ක්ලාස් ටික ගානට මැනේජ් කරගත්තනේ. දැන් ඔයාට යන්න තියෙන ඊළඟ ස්ටෙප් එකට. එතෙන්දි කරන් තියන්නේ ඔයාට දැන් ඉතුරු වෙලා තියෙන දවස් ටික තියෙනවානේ. සඳුදා අඟහරුවාද කියන්නේ මම කිව්ව විදිහට ඔයාට දැන් ක්ලාස් තියෙන දවස් නම් ඔයාට ඉතුරු වෙලා තියෙන දවස් ටික තියෙනවානේ. අන්න එක දවසට අදාළව ඔයාට කොච්චර පැය ගාණක් වැඩ කරන්න පුළුවන්ද කියන එක පිළිබඳ පොඩි නෝට් එකක් දාගන්න ඕන. පැය 10ක්ද 11ක්ද 12ක්ද කියන එක පිළිබඳ පොඩි නෝට් එකක් දාගන්න ඕන. ඊට පස්සේ මේ අද ඉඳන් මේ දැන් ඉඳන් ඔයා වැඩ කරන හැම පැයක්ම මාක් වෙන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු අද දවස් අඟහරු මේ බදාදා දවස කියලා. එතකොට ඔයා බදාදා දවසේ ඔයා දැන් නෝට් කරගෙන තියාගෙන ඉන්න පැය 10ක් වැඩ කරනවා කියලා. එතකොට ඔයා වැඩ කරන්න පටන් ගන්න උදේ 8ට නම් වැඩ කරලා ඉවර කරන්න හවස 7ට නම් ඔයා කොච්චර පැය ප්‍රමාණයක් වැඩ කරාද කියන එක පිළිබඳ ඔයා නෝට් කරගන්න ඕන. කොච්චර පැය ප්‍රමාණයක් පැය 10ක්ද පැය 10ට වඩා කරාද පැය 10ට අඩුවෙන් කරාද කියන එක පිළිබඳ ඔයා නෝට් කරගන්න ඕන. අන්න එහෙම තමන් දවසට කොච්චර වැඩ කරනවද කියන එක නෝට් කරගන්න ඒ ලෙවල් කරන ළමයින්ට තියෙනවා සුපිරි ක්‍රමයක්. හරිද? මේ වීඩියෝ එක දික් වෙන හින්දා ගොඩක් මම ඒක මෙතනදි කියන්නේ නැහැ. වෙන පොඩි වීඩියෝ එකක් මම කරලා ඒක දාන්න. මොකද්ද ඒ කරන්නේ? මොකද්ද ඒ ක්‍රමේ? කොහොමද ඒක හරියටම කරන්න කියලා. හරි. එතකොට දැන් මම කිව්ව විදිහට ඔයාට අනිවාර්යෙන් දවසකට අදාළව ඔයාට ටාගට් එකක් තියෙන්න ඕන. කොච්චර පැය ප්‍රමාණයක් වැඩ කරනවද කියන එක. ඒ වගේම තමයි ඔයා අනිවාර්යෙන් මාක් කරලා තියෙන්න ඕන. ඔයා දවසකට කොච්චර ඔයා ටාගට් එකට වඩා වැඩියෙන් කරාද ඊට වඩා අඩුවෙන්ද කරේ කියන එක පිළිබඳ මාක් වෙලා තියෙන්න ඕන. හරිද?
ඒක හරියටම කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මම පොඩි වීඩියෝ එකක් කරලා දාන්නම් කියලා කිව්වේ. හරිනේ. හරි. දැන් ඔයාලට දවසකට වැඩ කරන්න පුළුවන් කාලය ගැන පොඩි අවබෝධයක් තියෙනවනේ. දැන් අපි යමු තුන්වෙනි ස්ටෙප් එකට. එතනදි කරන්න තියෙන ඔයාට එක සතියකට අදාළව ගන්න සිද්ධ වෙනවා පොඩි කොලයක්. ඒ කියන්නේ A4 size එකට තියෙන පොඩි කොලයක්. මොකක් හරි ලීෆ්ලට් එකක් වගේ දෙයක් වුණත් කමක් නැහැ. ඔය කියන්නේ අර ඔය ක්ලාස් ගාව එහෙම බෙදන්න තියෙන ලීෆ්ලට් එකක් වුණත් කමක් නැහැ. හරිද? අරගෙන එක සතියකට අදාළව ඒක බෙදන්න ඕන කොටු 6කට. කැලි 6කට බෙදන්න ඕන. බෙදලා ඉවරලා අපි හිතමු සතියේ අද තමයි බදාදා දවස කියලා. හරිද? එතකොට බදාදා දවසේ ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා හරි නැත්නම් ඔයා උදේ පාන්දර වැඩ කරන්න පටන් ගන්නවා කියලා හිතමුකෝ. එහෙම නැත්නම් ඔයා ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා හවස වැඩ කරන්න පටන් ගන්නවා කියලා හිතමුකෝ. එතකොට ඔයා ඒක කොටුවක ලියා ගන්නවා බදාදා කියලා. බදාදා කියලා ලියාගෙන මතක් කරලා බලනවා අද දවසට තියෙන වැඩ ටික මොනවද කියලා. හරිද? එහෙම මතක් කරගෙන පිළිවෙලට ලියා ගන්න ඔයාට තියෙන වැඩ ටික අර කොටුව ඇතුලේ බදාදා දවසට තියෙන කොටුව ඇතුලේ ඔයාට තියෙන වැඩ ටික ලියා ගන්න හිමීට. ඒක ගාන්ට පිළිවෙලකට ලියාගෙන ඉවරලා ඔයාට ඊළඟට කරන් තියෙන්නේ ඔයා දැන් අපි හිතමු වැඩ කරන්න පටන් ගත්තේ හවස 3ට කියලා. ඔයා වැඩ කරලා ඉවර කරනවා කියලා අපි හිතමු රෑ 12ට. එතකොට ඔයාට තියෙනවනේ පැය 9ක් විතර. එතකොට ඔයා අර තියෙන වැඩ ටික අපි හිතමු දැන් ඔයා බයෝ වල යම්කිසි කොටසක් පාඩම් කරන්න යන්නේ. ඒකට ඔයාට පැය 2ක් යනවා. ෆිසික්ස් වල ගණන් ටිකක් හදන්න යන්නේ. ඒකට පැය 3ක් යනවා. ඔන්න ඔය වගේ අර තියෙන පැය 9 වැඩවලට බෙදා ගන්න ඕන. හරිද? වැඩවල බෙදාගෙන ඉවරලා අන්න ඒ ටික පිළිවෙලට කරගෙන යන්න ඕන. ඒ වගේම තමයි දැන් ඔයා රෑ 12ට වැඩ කරලා ඉවරුණාම ඔයා බලන්න ඕන මම දැන් මේ මාක් කරපු වැඩ වලින් කරේ මොනවද මට කරන්න බැරි වුණේ මොනවද කියන එක පිළිබඳව ඔයා පොඩ්ඩක් ඔළුව කීවල බලන්න ඕන මට කරන්න බැරි වුණේ මොනවද කියන එක පිළිබඳව. හරිද? ඒ වැඩ ටික එක්ක දැම්ම කරලා ඉවර කරන්න ඕන. තව 12 ඉඳන් 2 විතර වෙනවන් පොඩි වෙලාවක් දාගෙන හරි එක්ක දැම්ම කරලා ඉවර කරන්න ඕන. එහෙමත් කරලා ඉවර කරගන්න බෑ වගේ. හෙට දවසට අදාළව තියෙන කොටුව ඒක ලියලා අනිවාර්යයෙන්ම හෙට දවසට කරන්න ඕන. හරි දැන් බලන්නකෝ ඔයා කලින් දැනගෙන හිටියා ඔයාට බදාදා දවසේ පැය 9ක් වැඩ කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි ඔයා වැඩ කරන අතරතුරේ ඔයා කොච්චර පැය ගණනක් වැඩ කරාද කියන එක පිළිබඳවත් ඔයා පොඩි නෝට් එකක් දාගත්තා. ඒ වගේම තමයි දවස අවසන් වෙනකොට ඔයා කොච්චර වැඩ කරාද ඔයා මොනවද කරපු වැඩ මොනවද කරන්න බැරි වෙච්ච වැඩ මොනවද කියන එක ගැනත් ඔයාට හොඳ අවබෝධයක් ඔයා ලබාගෙන ඉන්නේ. හරිනේ? ඒතකොට ඒ වගේම තමයි ඔයා දවසට කොච්චර වැඩ කරන්න හිටියද ඊට වඩා වැඩි පැය ගණනක් වැඩ කරාද ඊට වඩා අඩුවෙන්ද වැඩ කරේ ඔයාට කරන්න බැරි වුණේ මොනවද ඔයා කරේ මොනවද කියන එක ගැන ඔයා දැන් හොඳ අවබෝධයකින් ඉන්නේ. ඒ වගේම තමයි මම කියන්නම් ඇයි අර ගන්න කියපු A4 එක සතියකට අදාළව කොටු 6ක සතියට දවස් 7ක් තියෙනවනේ. හැබැයි මම ඒ කිව්වේ කොටු 6කට බෙදන්න කියලා කිව්වේ ඇයි කියලා මම පස්සේ කියන්නම් ඊළඟ ස්ටෙප් එකදී. හරි 4වෙනි ස්ටෙප් එක තමයි සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනම ඒ කියන්නේ මොන විෂය ධාරාව මොකක් වුණත් කොමර්ස් වුණත් බයෝ වුණත් මැත්ස් වුණත් ආර්ට් වුණත් සාමාන්‍යයෙන් අවුරුදු 2කමාරක් විතර යනකම් තියරි ඉගෙන ගන්නවානේ. හරිද? එතකොට අපි අනිවාර්යයෙන්ම තියරි ක්ලාස් එකට ගිහිල්ලා ක්ලාස් එකේ උගන්වන්නේ මොකද්ද කියන එක පිළිබඳව ඒ කියන්නේ සර් උගන්වන්නේ මොකද්ද කියලා හොඳ අවබෝධයකින් ඉන්නවා. හරිද? සර් කියලා දෙන දේ හොඳට අහගන්න ඕන. අහගෙන ඉවර වෙලා ගෙදර ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඒ වෙලාවෙම කරන්නම අමාරු නම් අනිවාර්යෙන් ක්ලාස් එකට ගිහිල්ලා ඇවිල්ලා දවසක් ඇතුළත අනිවාර්යයෙන්ම දවසක් ඇතුළත ඉගැන්නුවේ මොනවද කියලා ගෙදර ඇවිල්ලා තනියම කියවලා බලන්න ඕන. මොනවද අද ඉගැන්නුවේ මේකේ තියෙන දේවල් මොනවද කියලා ඔලුවට දාගන්න ඕන හරියටම Taman තනියම කියවලා. හරිද? ඊට පස්සේ කරන්න ඕන දේ තමයි අපි දන්න හැම ඕනම A level exam එක ඕනම A level exam එකක රහස තමයි pass papers කරන එක. හරිද? ඒත් pass papers කරන පොඩි system එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් theory ටික ඉගෙන ගත්තනේ. ක්ලාස් එකේ theory ටික ඉගෙන ගත්තට පස්සේ ගෙදර ඇවිල්ලා ඒ ටික කියවලා Taman තනියම ඔලුවට දාගත්තාම එතනින් අර Tamanගේ ඔළුවේ අවබෝධයක් ගොඩනගෙනවානේ. අන්නේ අවබෝධෙත් එක්කම වෙලාවක් යන්නේ නැතුව ඒ වෙලාවෙම ඒ පාඩම් කොටසට අදාළ පාස් පේපර්ස් ටික අපි හිතමු දැන් 1995 ඉඳන් 2022 කියලා. අන්න 2022 දක්වා පාස් පේපර්ස් ටික එක දිගට කරන් යන්න ඕන. අපි හිතමු මෙහෙම. දැන් ඔයා දෝලන හතරංගවල සරල අනුවති චරිතය කොටස කරා කියලා හිතමුකෝ පන්තියේ. එතකොට ඔයා ඒ ටික පන්තියේ කරාට පස්සේ
අදම ඇවිල්ලා ඒ ටික කියවලා බලලා ඒකේ තියෙන්නේ මොනවද සමීකරණ ටික මොනවද කියලා ඔයා ඔළුවට දාගන්න ඕන. කියවලා තේරුම් ගන්න ඕන හොඳට. තේරුම් ගත්තට පස්සේ ඔයා කරන්න ඕන ඊළඟ වැඩේ තමයි අනිවාර්යයෙන්ම ඒ වෙලාවෙම හරි නැත්තම් දවසක් ඇතුළත අනිවාර්යයෙන්ම දවසක් ඇතුළත ඔයා 1995 ඉඳන් 2022 දක්වා තියෙන සරල අනුවර්තී චලිත MCQ ටික ඉස්සෙල්ලා එක දිගටම කරගෙන යන්න ඕන. ඒ කියන්නේ 1995 MCQ එක කරනවා. ඒකේ වැරදි මොනවද කියලා බලනවා. ඒක වැරදි නම් ඔයා විවරණ එහෙම තියනවා නම් වඩාත් හොඳයි. විවරණ ඔය රෝසසගේ වගේ විවරණ එහෙම අරගෙන බලනවා. ඒකේ තියෙන වැරදි මොනවද කියලා. ඊට පස්සේ වැරදි හදා ගන්නවා. ඊට පස්සේ 1996 ප්‍රශ්නෙට යනවා. ආයි වැරදි මොනවද බලනවා. විවරණ බලනවා. එහෙම 2022 දක්වාම ඔයා කරගෙන යන්න ඕන. හරිද? ඒකට ලොකු කාලයක් ආවේ. ඒක ගණන් ගන්න එපා. අර උගන්නපු දේ ඔලුවට දාගෙන ඒත් එක්කම පාස් පේපර්ස් ටික කරගත්තාට පස්සේ ආයි සුපිරියටම සෙට් වෙනවා. ඒ ඕනම දෙයක් මම කියන්නේ මේක මේ කොමර්ස් උනත් ආර්ට් උනත් මැත්ස් උනත් ඔක්කොටම එකයි. හරිද? මොකක් හරි පාඩම් කොටසක් කරා නම් ඒක ඒ වෙලෙම ඔලුවට දාගෙන ගෙදර ආවා පාස් පේපර්ස් ටික එක දිගටම කරා. සමහර කට්ටියට නම් ඉතින් MCQ පේපර්ස් නැහැ. ඒ වුණාට ඒගොල්ලොන්ටත් පාස් පේපර්ස් අර විදිහටම ඒගොල්ලොන්ට අදාළ වෙන විදිහට පාස් පේපර්ස් ටික අර ආපස්සට කරගෙන එන්න පුළුවන්. හරිද? ඒක තමයි තියරි ඔලුවට දාගන්න තියෙන සුපිරියම ක්‍රමය. හරිනේ? ඊළඟට තියෙන පස්වෙනි ස්ටෙප් එක. එතනදි කරන්න තියෙන්නේ අපි දැන් හැමෝම පේපර් ක්ලාස් යන අවුරුද්දක් යනවනේ. හරිද? එතකොට පේපර් ක්ලාස් එකට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම පේපර් එක හරියට වෙලාවට කරන්න ඕන. හරිද? ඊට පස්සේ සර් බලලා දීලා හෝ කොහොම හරි ඩිස්කෂන් එකක් කරනවා සාකච්ඡා කරන වෙලාවක් යනවනේ. අන්නේ සාකච්ඡා කරන වෙලාවේදී නිකන් අත් දෙක බැඳගෙන ඔය අහන් ඉන්න යන්න එපා. හරිද? ඒ පේපරේට අදාළව අපි හිතමු දැන් ෆිසික්ස් වල MCQ 10 වෙනි MCQ පේපරේ කියලා. ඒ 10 වෙනි MCQ පේපරේ කරලා දැන් ලකුණු දීලා නම් ඔයා ඉන්නේ දැන් සර් සාකච්ඡා කරන්න නම් හදන්නේ. ඔයාට තියෙන්නේ ගන්න ඕන පොඩි පොතක්. හරිද? CR පොතක් වගේ තියෙනවා නම් හොඳයි. අරගෙන ඉවරලා ලියා ගන්න ඕන MCQ පළවෙනි 10 වෙනි පේපරේ කියලා. ලියලා ඉවර වෙලා පළවෙනි ප්‍රශ්නේ ඔයාගේ වැරදි නම් ඒ ප්‍රශ්නේ සර් ඩිස්කස් කරද්දි සාකච්ඡා කරද්දි ඔයාගේ වැරදි මොනවද ඔයාට මිස් වෙච්ච පොයින්ට් එක මොකද්ද කියලා ඒකට අදාළව ලියා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට වැරදිය විතරක් නෙමෙයි ඔයාට දැන් දෙවෙනි ප්‍රශ්නෙට දාලා ඔයාගේ දෙවෙනි ප්‍රශ්නේ හරි. හැබැයි ඔයාට ඒකෙදි සර් යම් කිසි දෙයක් කියනවා ඒ දේ මතක නැහැ වගේ නම් ඔයා අන්න ඒ වෙලාවේ දෙවෙනි ප්‍රශ්නේ කියලා දාගත්තා. ලිව්වම ඔයාට මතක නැති පොයින්ට් එක මොකද්ද කියලා. ඒ වගේ තමයි ඔයාගේ ප්‍රශ්නේ වැරදි වෙන්න ඕනේ නැහැ. හරි හෝ වැරදි හෝ වේවා ඔයාගේ ප්‍රශ්නෙට අදාළව යම් කිසි දෙයක් ඔයාට මතක නැත්තම් ඒක පටස් ගාලා ලියාගත්තා. හරිද? ඒ වගේ හැම MCQ පේපර් එකටම අදාළව ඒ කියන්නේ හැම MCQ පේපර් එක කියලා කියන්නේ තමන් කරන හැම පේපර් එකටම අදාළ ෆිසික්ස් වල නම් ෆිසික්ස් හැම පේපර් එකටම අදාළව මම කියන්නේ. අදාළව ලියා ගන්න ඕන තමන්ට වැරදෙන පොයින්ට්ස් සාකච්ඡාවේදී වැරදෙන පොයින්ට්ස් ටික අහුවෙනවනේ. අන්නේ පොයින්ට්ස් ටික ලියා ගන්න ඕන. හරිද? ඒ ටික ලියාගෙන විතරක් මදි. අපි දැන් කිතොම් මෙහෙම MCQ 10 වෙනි පේපරේ ඔයා දැන් ඔන්න ලියාගෙන ගෙදර ගියා. හරිද? ලියාගෙන ගෙදර ගියාට පස්සේ ඔයාට ඊළඟ සතියේ ලියන්න තියෙනනේ ආයෙත් තව පේපරයක්. ඒ පේපරේ ලියන්න යන කලින් අනිවාර්යෙන්ම අර කලින් සතියේ තිබිච්ච MCQ පොයින්ට් ටික හරි එහෙම නැත්නම් ඒ අර අදාළ අමතක වෙච්ච පොයින්ට් ටික හරි ඔක්කොම ටික හොඳට කියවලා පාඩම් කරගෙන යන්න. ඒ කියන්නේ පාඩම් කරගෙන අවබෝධ කරගෙන ඔළුවට දාගෙන යන්න ඕන. හරිද? ඔහොම හැමදාම MCQ 10 වෙනි පේපරේ ටික 11 වෙනි එකට යනකොට පාඩම් කරගෙන යනවා. ආයි 11 වෙනි එකට යනකොට 11 වෙනි එක ටික හොඳට බලාගෙන ආයි 10 වෙනි ටිකත් බලාගෙන යනවා. ඒ වගේ හැම පේපරයකටම අදාළව එහෙම කරගෙන යනකොට ඔයාට මිස් වෙන පොයින්ට් ප්‍රමාණය එන්නම ගොඩක් අඩු වෙලා යනවා. හරිද? මිස් වෙන පොයින්ට්ස් අඩු වෙනවා කියලා කියන්නේ ලකුණු එන්න වැඩි වෙනවා. ඒක ඇත්තටම ගොඩක් අමාරු දෙයක් නෙමෙයි කරන්න පටන් ගත්තට පස්සේ ඔහේ අත් දෙක බැඳගෙන ක්ලාස් එකේ හං ඉන්නවට වඩා ඇත්තටම මේක ගොඩක් හොඳ වැඩක්. කියන්නේ ඔයා දැන් එකතු කරගත්තු පොයින්ට්ස් ටික මේ සතියේ මේ පේපර් ක්ලාස් එකට යන්න කලින් සතියේ මේ පොයින්ට්ස් ටික බලාගෙන ගියාට පස්සේ ඔයාට පට්ට ෆිට. ඊට පස්සේ ආපහු ඊළඟ සතිය යනකොට අර සති දෙකේම පහුගිය සති දෙකේම පොයින්ට්ස් ටික බලාගෙන යනවා. ඊට පස්සේ පහුවෙනි සතිය යනකොට අර පහුගිය සති තුනේම පොයින්ට්ස් ටික බලාගෙන යනවා. ඒ වගේ දැන් අපි හිතමු පහුගිය සති තුනේම බලන්න ඕන වෙන්නේ නැහැ අත්තට. මොකද අර දෙපාරක් තුන් පාරක් බැලුවට පස්සේ ටික ආයෙ මතක් වෙන හින්දා හැමතිස්සෙම අර පහුගියව ගොඩාක්
බලන්න ඕන වෙන්නේ. හැබැයි සැරින් සැරේ ඉතින් බලන්න වෙනවා පහුගියවත්. ඒ කියන්නේ දැන් අපි තුමු සති 10ක් විතර ගියාට පස්සේ මුලින්ම ලියපු සතිවල ඒවා පොඩ්ඩක් ආවහු පොඩ්ඩක් කියවලා බලන්න සිද්ධ වෙනවා ඉතින්. හැබැයි ඒ වුණාට කොහොම හරි අර පොයින්ට්ස් ටික ඔයා ලියලා හැමදාම කියවගෙන යන්න මොකද්ද වෙන්නේ? ඔයා සිලබස් එකේ දන්නේ නැති ප්‍රමාණය එන්න අඩු වෙනවා. හරිනේ? ඇත්තටම එතකොට බයෝමැත්ස් කරන කෙනෙක් වෙන්න ඕන නෑ. ඉතින් කොමර්ස් කරත් ආර්ට් කරත් මොන විෂය කරත් IT කරත් මේ කියන කරුණු ඉතින් ඒ විදිහටම අදාළයි. හරිනේ? හරි. අන්තිම ස්ටෙප් එක කියන්නේ 6 වෙනි ස්ටෙප් එක තමයි ඔයා සතිය දවස් 7ක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම එක දවසක් තියාගන්න ඕන හොඳ නිින්දක් ගන්න. ඒ කියන්නේ දැන් හිතමු මම කිව්ව මතකද A4 කොලේ අරගෙන A4 size කොලයක් අරගෙන ඒක සතියට එක සතියකට දාලා එක කොලයක් ගන්න. ඒක කොටස් 6කට බෙදන්න කියලා. ඒ කොටස් 6කට බෙදන්න කියලා කිව්වේ මම ඒ සතියේ තියෙන අනිත් දවස් 6ෙම ඔයා හොඳට වැඩ කරනවා. හරිද? හැබැයි එක දවසක් තියාගන්න ඔයා හොඳට ටිකක් නිදා ගන්න. හරිද? ඒ කියන්නේ දැන් මේ වගේ වැඩක් එතන වෙන්නේ. මම මුලින්ම ස්ටෙප් එකේදී කිව්වනේ ඔයාට තියෙන ක්ලාස් ටික උපරිම කියන්නේ අඩුම දවස් ගානකට දාගෙන සෙට් කරගන්න ඕන කියලා. මම හිතන් දිගු ඔයාට ක්ලාස් 5ක් තියෙනවා නම් සඳුදාට ක්ලාස් 3ක් දාගෙන අඟහරුවාදට ක්ලාස් 2ක් දාගත්තා කියලා හිතන්න කියලා. එතකොට ඔයාට පුළුවන් සඳුදා දවස කියලා කියන්නේ ක්ලාස් 3ක් තියෙන දවසක්. හරිද? ක්ලාස් 3ක් ගිහිල්ලා ක්ලාස් 3කට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා වැඩ කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. හරිද? එතකොට ඒ වගේ නේද වෙලාවක් නැහැ ඇත්තටම. ලොකු වෙලාවක් නැහැනේ ක්ලාස් 3ක් ගිහිල්ලා ඇවිල්ලා ගෙදර ආයි වැඩ කරන තරම් ලොකු වෙලාවක් නැහැනේ. ඉතින් අන්න ඒ දවස් ඔයාට තියාගන්න පුළුවන් පොඩි රෙස්ට් එකක් ගන්න සතියට. හරිද? එතකොට ඔයාට පුළුවන් අන්න ඒ සඳුදා දවසේ පොඩි රෙස්ට් එකක් අරගෙන හොඳට නිදාගෙන අඟහරුවාද දවසේ ඉඳන් ආයි හොඳට බූස්ට් එකක් අරගෙන සුපිරියට වැඩ කරගෙන යන්න. හරිද? ආයෙමත් ඉරද වෙනකොට ටික මහන්සි වෙනකොට ආයෙ ඔයා දන්නු සඳුදා දවසේ ආයෙනවා. ආයෙ සඳුදා දවසේ ආවට පස්සේ ආයෙ ටිකක් හොඳ නිින්දක් දාලා ඔයා ආයෙ අඟහරුවාද දින සුපිරියට වැඩ කරගෙන යනවා. අන්න එහෙම හැම සතියකටම අදාළව පොඩි බූස්ට් එකක් ගන්න දවසක් තියෙන්න ඕන. හරිද? ඒක තමයි අන්තිම ස්ටෙප් එක වෙන්නේ. හරිද නංගිල මල්ලිලා ඔයගොල්ලෝ අන්තිම අවුරුද්ද වගේ වෙනකොට අනිවාර්යයෙන්ම දවසට ඇවරේජ් පැය 15ක් වැඩ කරන්න ඕන.